ඔගොල්ලෝ කවුරුත් ආදරය කරන චාල්ස් රොසයිරෝ. Alright, බොහොම ස්තුතියි. චාල්ස් පිටිපස්සේ ඉන්නවා අපේ ඔගොල්ලෝ ගොඩක් ආදරය කරන ෆ්ලෑෂ්බැක් දඩබ්බරයා වෙන ඩිනෝෂන් ඩ්‍රීම්ස්. Right. මෙන්න මේ සංගීත කාණ්ඩය අහලා තියෙනවද කියලා බලන්නකෝ. Right. එයා තමයි මෙයා. නාටකංකාරයෝ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා. මෙන්න දිනේෂ් දිසානායක ඩීඩී දෙපැත්ත දෙක තියන් ඉන්නේ. අපි ගොඩක් ආදරය කරන දිනේෂ් දිසානායක. දිනේෂ් යාපෙත් ඉන්නවා අපේ අලුත් සමාජිකයා. අපි මෙයාව පිටරට ඉඳලා තමයි ආනයනය කරේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ තව ගොඩක් දේවල් තියෙනවා වැඩ හතරක් තව තියෙනවා පිටරට. ඉතින් මේ දේවල් එක්ක මෙන්න ඔයගොල්ලෝ අලුතෙන්ම ෆ්ලෑෂ්බැක් සංගීත කන්නේ අපේ සමාජික හොදා අතුලසන්න මෙන්න ලයිරුඩ දෙන්න අතුලසන්න දැන් ලයිරු. Thank you ලයිරු. හොඳයි ඊට පස්සේ යාපෙත් ඉන්නවා අපේ රිද්ම් ගිටාර වාදන ශිල්පී කොට එන්නකෝ. මෙයා ගැන මේ මම මේ ස්ථානට ආවිලා ගොඩක් කාන්තා පාර්ශවයේ කීප දෙනෙකු මගෙන් ඇවිල්ලා පොඩි ප්‍රශ්නයක් ගාව නිසා මට පිටිපස්ස ඇරෙන්න මේ මෙච්චර දිග වරලසක් මේ සහ මගෙන් ඇහුවා රොෂාන් අයියා කොහොමද මේ කොණ්ඩේ මේක මෙහෙම හදා ගන්න අමාරුද කියලා. මේ කොණ්ඩේ මෙහෙම හදා ගන්න අමාරුද කියලා. ඇත්තටම අමාරු නෑ. හරි ලේසි. අවුරුදු 3ක් විතර නාන්න නැතුව ඉන්න ඕන. ඔව්. ඒ වුණේ නිසා නෑ එහෙම නෑ මෙයා නානවා මේ ඕකෝය වෙන විදිහකට ඔය පිටරටකට ගිහලා මෙයා හදාගත්ත අර කළු ජාතිකයෝ ඉන්නේ ඔය ෆ්‍රාන්ස් වලට ගිහලා කළු ජාතික තමයි මේක හැදුවේ හැබැයි ජාතිකයෝ කියන්නේ කාන්තාවෝ දවසක් විතර ගත්ත කාන්තාව හදන ඉඳ තමයි හිටිය දවසක හොඳයි ඊට පස්සේ ආ පැත්තකින් ඉන්නවා ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ අවුරුදු 30ක් කීබෝඩ් වාදනය කරපු ආදරණීය හිදවතා ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන අරුණ තමෙල් අපේ ප්‍රවීණ වාදන ශිල්පියා අද ප්‍රොමෝෂන් එකක් හම්බෙලා ඉන්නේ ප්‍රොමෝෂන් එකක් හම්බෙලා. ඉතින් අරුණට හැවැත්තේ ටිකක් උඩින් ඉන්න මේ දවස්වල ඕගොල්ලෝ කවුරුත් ආදරය කරන අපි කවුරුත් ආදරය කරන තාල වාදකයා කෑලි බෑලි වට කරගෙන හො ඉන්නේ වෙන නාලක කල මුල්ල වැඩ සොල්ල. ඉතින් ඊට මෑවෙන්දී ඉන්නවා මගේ ළඟම මම වැඩක් බාර දුන්නොත් කවදාවත් බෑ කියන්නේ නැහැ. ඉතින් ඕනම ගීතයක් ඕනම ආකාරයකට ගායනා කරන අපේ ආදරණීය හිතවතා වොයිස් ටීම් එක පොද අත්පුරසන්න දෙන්න වෙන්න ෆ්ලෑෂ්බැක් ආදරණීය හිතවතා රෝස් අලගියවන්න. ඉතින් රෝස් අලගියවන්න අපි ඔක්කොම එක අපේ මේ ශබ්දය ඕගොල්ලන්ට අද ජාත්‍යන්තර තලයේ විදියට ප්‍රසංගයක් විදියට අහන්න සලස්සන්න වෙන කවුරුත් නෙමෙයි අපේ අමිල සම්පත් ලංකාවේ විතර නෙමෙයි ලෝකෙ කොහෙ ගියත් අමිල අපිත් එක්ක යනවා පිටිපස්සේ ඉඳන් ලොකු සේවයක් කරනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපේ ගීතය අපි ගායනා කරන්නේ තීම් සෝං එක. මෙතන ඉන්නවා පුංචි නංගිල මල්ලිලා. අපි ඒගොල්ලන්ට කියන්නේ ජීවිතේ බලාපොරොත්තු කියනවා අතාරින්න බෑ. අරයට තියනවා මට නෑ කියලා. අතාරින්න බෑ ජීවිතේ. ඔයගොල්ලෝ හැමෝටම පුළුවන්. මහන්සි වුණොත් තැනකට එන්න පුළුවන්. මහන්සි වෙන්න දෝ කිසි දෙයක් ලැබෙන්නේ නෑ. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරන හැමෝටම මැනික් ලැබෙන්න කියලා. මෙන්න අපේ ගීතේ ඔබ සැම වෙනුවෙන්